කොහොමද ඉතින් ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවා. ගොඩක් අය ඉල්ලන වීඩියෝ එකක්. ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මොනවද හිතන්නේ මේ වෙලාවේ කියලා තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් මුලින්ම කියනවා මේක පොදු රීඩින් එකක්. ඉතින් මේක සමහරක් අයට නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා ඔයාටම රීඩින් එකක් ගන්න ඕන නම් ප්‍රයිවට් රීඩින් එකක් ගන්න ඕන නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාටම කියලා රීඩින් එකක් ගන්න පුළුවන්. මොකද එතකොට ඔයාගේ ගැටලු සේරම එකින් එක අහගන්න පුළුවන් ඔයාට ඉතාම පැහැදිලිව. එහෙම වුණොත් ඔයාලට මොකක් හරි ගැටලුවක් එන්න තියෙනවා ප්‍රශ්න ටික විසඳුම මොනවද කරන්න කියලා දැනගන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් ඕන නම් ඔයා මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අමතක කරන්නත් එපා. අපි බලමු ඔය ක්‍රෂ් එක මේ වෙලාවේ ඔයාගෙන මොනවද හිතන්නේ කියලා. තව කාඩ් එකක් ගත්තා. හරි අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක මේ වෙලාවේ ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. ක්‍රෂ් එක මොනවද මේ වෙලාවේ ඔයා ගැන හිතන්නේ කියලා. ඇත්තටම කිව්වොත් දැන් මේ අපි තුමු ක්‍රෂ් එක ඔයා ගැන ඔයාගේ බාහිර ස්වරූපේ හරි මොන හරි දේවල් ගැන ඔයා ගැන සාමාන්‍යයෙන් හිතන විදිහ ගැන කිව්වොත් ඔයා හිතනවා ඔයාට හොඳ ස්කිල් එකක් තියෙනවා, ඔයා කොන්ෆිඩන්ස් තියෙන කෙනෙක්, හරිම කාම් එහෙම කෙනෙක් කියලා හිතනවා මේ වෙලාව ඔයා ගැන. සමහරක් විට ඔයා එහෙම කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. ඔයා ටිකක් තරහ ගන්න, ටිකක් ඉස්සරහට යන්න බය එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔය ක්‍රෂ් එක ඉස්සරහා මේ වෙලාවේ කියන්නේ ක්‍රෂ් එක ඉස්සරහා ඉසිරිලා තියෙන්නේ. ඔයා හරිම මේ ස්ට්‍රෝං, ඒ වගේම ඔයා හරි හැමදේම ගැන මැදිහත් හිතෙන, හරිම කාම්, හරිම නිහතමානී, හරිම අර තරහ යන්නේ නැති කිසිම දෙයකට අන්න ඒ වගේ කෙනෙක් විදිහට තමයි ඔයා ක්‍රෂ් එකේ ඉස්සරහා පෙනී හිටලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි එයා මේ වෙලාව ඔයා ගැන හිතන්නේ. සමහරක් මේක බලන සමහරක් කෙනෙක්ට එයා ඇත්තටම එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අය මේක බලන ගොඩක් අය අර ටිකක් තරහ ගන්න එහෙම කෙනෙක් උනට එයා පෙන්නලා තියෙන්නේ. එයා ක්‍රෂ් එක ඉස්සරහා හැසිරලා තියෙන්නේ. එහෙම කෙනෙක් නෙවෙන විදිහට. කොහොම වුණත් ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන සීරියස් හිතනවා. ඒ කියන්නේ අර අපි එහෙම කියන්නේ නිකන් අපි ජෝක් එකට අපේ භාෂාවෙන් කියන ආතල් එකට අන්න ඒ විදිහට හිතන්නේ නැහැ ඔයා ගැන. ඔයා ගැන එයා හිතන දේ සීරියස් හිතනවා. හරිද? ඒ කියන්නේ එයාට ඔයා ගැන ෆීලිං එකක් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි එයා ඒවා කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා කියන ගතියක චුට්ටක් පෙන්නනවා මේකෙන්. ඉතින් මේ කොහොම හරි මෙහෙම ඔයාලා දෙන්න දැන් ක්‍රෂ් එක ඇත්තටම මේ කනෙක්ෂන් එකක් ඔය දෙන්න අතර පටන් ගත්තොත් ඒක මේ රියල් එකක්. ඒක ඇත්ත එකක් වෙනවා කියලා තමයි පෙන්නන්නේ. ඒක මේ බොරු එකක් වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ ක්‍රෂ් එකට ඔයාගෙන පොඩි අදහසක් තියෙනවා. හැබැයි ඒක හරිම හිමීට සිද්ධ වෙන දෙයක්. ඉක්මනින්ම ඔයාට යාගෙන ක්‍රෂ් එකක් ඇති වුණා වගේ ඉතා ඉක්මනින් ඒක සිදුවන්නේ නැහැ කියලා තමයි පෙන්නන්නේ. හිමීට සිද්ධ වෙන එකක්. ඉතින් අපි බලමු ඉස්සරහට ඔයාට ආදරය කරයිද, කතා කරයිද, මොකක් හරි පොඩි හරි එකක් පෙන්නයිද කියලා. එහෙම බැලුවොත් නම් ඉතින් පොඩි සාමාන්‍යයෙන් කතා බහක් ඔයාලා දෙන්න අතර අර දැන්නද පොඩි චුට්ටක් කතා කරනවා, අර hina වෙනවා, දැක්කම hina වෙලා යනවා රමුතු විදිහට. අර පොඩක් අන්න ඒ වගේ එකකට මේ වෙනකොට ඔයාලා දෙන්න යාළුවෝ නෙමෙයි නම් මම කියන්නේ යාළුවෝ නෙමෙයි අයට. ඔයා යාරු ක්‍රෂ්. හැබැයි ඔය දෙන්න යාළුවෝ නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයාලා හම්බෙන තැනක හරි එහෙම ඉන්නවා කියමුකෝ. මං කියන්නේ මේ ඔයා මේ ප්‍රසිද්ධ කෙනෙක්, නළුවෙක්, නිලියෙක්, ගායකයෙක් අන්න එහෙම කෙනෙක් ගැන ක්‍රෂ් ඇයට නෙමෙයි. මං කලින් ක්‍රෂ් වීඩියෝ එකක් දාලා ගොඩක් අය එහෙම දාලා තිබ්බා. ඉතින් මේක
ටිකක් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. එහෙම කෙනෙක්ට මේ වගේ රීඩින් එකක් දෙන්න බෑනේ. මේක මං කියන්නේ අදාළ අය විතරක් බලන්න. අදාළ නැති අය බලලා කමෙන්ට් දාන්න එපා. මේවා බොරු අර මේවා කියලා දාන්න එපා. ඔයා මේක පිළිගන්නේ නැත්නම් පිළිගන්න එපා. බලන්න එපා. ඔයා සම්පූර්ණ වීඩියෝ එක බලලා නේ වයි විදිහට කමෙන්ට් කරන්නේ. එතකොට සමහරක් කෙනෙක් මේ විශ්වාස කරන කෙනෙක්ට නෙගටිව් ෆීලින් එකක් එන්න පුළුවන් ඔයා කරන දේ. ඔයාට ඒක ඇත්තටම වැඩක් නැත්නම් ඔයා ඒක බලන්න නැතුව යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම මොකද කී හිටියේ මගේ කියවිලත් වැඩි කියලා දීපා. ඉතින් මම මේක හරි මෙන්න මේ කාර්ට් තුන තේරුවා. ඔයාලට මේක බලා ගන්න කියලා මට ඉන්න බැහැනේ. ඔයාලට තේරෙන විදිහට මම මේක කියන්න ඕනේ. ඒ නිසායි මම එහෙම කියන්නේ ඉතින්. බලන්න අකපැති කෙනෙක් ඉන්නවා නම් බලන්න එපා. ඉතින් එහෙම ගත්තම ඔයාලා දෙන්න යාළුවෝ නෙමෙයි නම් මේ වෙලාවේ යාළුවෝ නෙමෙයි නම් පොඩක් යාළුකමකට එන්නවත් එක්ක කතා කරන්න යා කැමැත්තෙන් ඉන්නවා කියලා පෙන්නන. ඒ නිසා ඔයා ඉස්සර වෙන්න. ඔයාගෙන ක්‍රෂ් එක. ඉතින් ඔයාට ක්‍රෂ් එක ඕන නම් ඔයා කතා කරන්න යත් එක්ක. එයා මුකුත් හිතන්නේ නැහැ ඔයා ගැන. ඔයා යාළුවෙක් විදියට යත් එක්ක මුලින්ම කතා බහ කරන්න කියලා මම කියනවා. එතකොට තමයි නේ අර ක්ලෝස් වෙන ඔය දෙන්නට දෙන්න. නැත්නම් ඉතින් දෙන්නගේ හිතේම තිබිලා මේක නැති වෙලා යයි කවදා හරි. ඉතින් අපි බලමු ආවාට කතා කරයිද මැසේජ් එකක් වගේ එවයිද කියලා. එහෙම බැලුවොත් එයා ගොඩක් හිතන කෙනෙක්. මම මෙයාට මැසේජ් එකක් දැම්මම මොකද වෙන්නේ? මෙයා මං ගැන මොනවා හිතද? මෙයාටත් මං ගැන ක්‍රෂ් එකක් තියෙනවා. ඒතකොට මෙයාට වෙන කෙනෙක් ඉන්නවද? මෙයා මොන විදිහට හිතන කෙනෙක්ද? මං ගැන වැරදිට හිතද? අන්න ඒ වගේ ගොඩාක් එයා හිතනවා. ගොඩාක් වෙලාට හිතන අපි දෙන්නගේ තියෙන මේ පොඩි යාළුකම හරි නැති වෙයිද? නැත්නම් දැනට ඔයාලා යාළුවෝ නම් මේ යාළුකම නැති වෙලාම යයිද? අන්න ඒ වගේ එයා ඒව ගැන හරියට හිතනවා. ඒ හින්දා සමහර විට මේ අර දැන් අපිට කෙනෙක් කතා බහ ගන්න එකපාරට හායි කියලා එවනවනේ. අන්න එහෙම එකක් එවන්න නැතුව යා නිකන් වෙන විදිහකින් ඔයාට මැසේජ් එකක් ඔයාට කතා කරන්න. මම මැසේජ් එකක් කිව්වහම අර අප් ටයිප් කරන ෆෝන් එකෙන් එන මැසේජ් එකක් විතර නෙමෙයි. ඔයත් කතා කරන වගේත් එහෙම අර පොඩ්ඩක් පැත්තෙන් වගේ යා එන්න පුළුවන්. ඉතින් මේ එයාට කැමැත්තක් තියෙනවනේ. ඔයා යාට ගොඩක් කැමතිනේ. ඒකනේ ඔයාගේ ක්‍රෂ් එකුනේ යාව. ඒ නිසා මම කියන්නේ ඔයා යාට කතා කරන්න. හරිද? සමහරක් විට ඔයා හායි කියලා යාට මැසේජ් එකක් දාලා ඔයාට කොහොමද කියලා අහුවොත් එයා හොඳයි. අනේ වගේ normal simple මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒකට ඔයාට හිතෙන්න පුළුවන් නෑ මෙයා මට කැමැත්තක් නෑ මෙයාට මාව කරදරයක් වගේ කියන්නේ නෑ. එයා එක ගොඩක් හිතනවා. දැන් මෙහෙම හිතන්නකො ඔයා හැම දාපු ගමන් මං ගොඩාක් හොඳින් ඉන්නවා. ඔයා මැසේජ් කරනකම් බලන් හිටියේ. ඔයාට කොහොමද අන්නේ වගේ ඇහුවොත් ඔයා මොනවද එයා ගැන හිතන්නේ වගේ එකක් එයා හිතනවා. ඒ නිසා මේ එයා හැම මැසේජ් එකක් දාන එක නැහැ. මේ ගොඩක් දුරට මේක බලන්න පිරිමි ළමෙක් නා. මේ මගේ රීඩින් එක බලන්න පිරි ළමෙන් වගේ ගෑ ළමයන් ඔය ක්‍රෂ් එක වෙන්නේ. ඒතොර සාමාන්‍යයෙන් ගෑ ළමයි යන්නේ වගේ තමයි ගොඩක් දුරට. එතකොට එයාගේ අර හිතන විදිහත් එක්කත් එයා චුට්ටක් ඉතින් ගණන් උස්සන්න පුළුවන්. ඉතින් ඒවා වැඩි හිතන්න එපා. ඔයාට මැසේජ් එකක් හරි ඔයා මැසේජ් එකක් දෙමුත් ඒත් එක හොඳින් කතා කරන්න. කතා කරලා කනෙක්ෂන් එක හදාගන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. මොකද එහෙම කරොත් ඔයාලට ඉස්සරහට ක්‍රෂ් එක වගේ පාර්ට්නර් කරගන්න බැරි කමකුත් නැහැ කියලා අවසාන වශයෙන් මට කියන්න පුළුවන්. ඉතින් මං හිතනවා මං කිව්ව රීඩින් එක තේරෙන්නේ ඇති කියලා. එහෙම තේරෙන්නේ නැති වගේ නම් මට කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට තේරුම් කරලා කියන්නම්. හරියනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඊළඟට ගේන්න ඕනේ වීඩියෝ එක මොකද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැම වෙලේම අනිත් කෙනාට උදව්වක් වෙන විදිහේ දෙයක් කරන්න. ඒකට මුදල් වෙන්නේ නැහැ. මේකකට දාන කමෙන්ට් එකක් වුණත් නෙගටිව් දෙයක් දාන්න එපා. පොසිටිව් කමෙන්ට් එකක් දාන්න. එහෙම දාන්න බැරි නම් කමෙන්ට් එකක් නොදා ඉන්න කියලා තාදරෙන් ඉල්ලනවා. මොකටද අපි වචනකින් හරි තව කෙනෙක්ගේ හිත රිද්දන්නේ? මොකද මේකේ කමෙන්ට් මම අහම්බෙන් දකිනවා. දකිනකොට සමහරක් කෙනෙක් මේ ගැන විශ්වාස කරලා කමෙන්ට් එකක් දාදිම මේකට රිප්ලයි එකක් තව කෙනෙක් දානවා. හරීම පහත් විදියට. ඉතින් එතකොට ඒ කෙනාට කොච්චර ඒක හිතට මේ වෙන ඇද්ද? සමහරක් විට හරි මේකේ කියන දේ හරි ගියා හෝ නැති වෙන්න පුළුවන්. හැබැයි යාගේ හිත හරි මේකින් සැනසෙනවනේ දුකකින් ඉන්න කෙනෙක්ගේ හිත හරි සැනසෙනවනේ කියන එක හිතලා අපි වචනකින්වත් කාගවත් හිත රිද්දන්න නැතුව ඉන්න බලමු. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න. එතකන් ආදරෙන් කියනවා පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා.